මේ රටේ ජනතාව මේ සිද්ධ වෙන ක්‍රියාදාමයන් පිළිබඳ හොඳ අධ්‍යයනයකින් ඉන්නවා. කවුරුත් දන්න මේ රටේ සිද්ධ වෙන දේ. ඒ හින්දා ජනතාව සතුටුයි. විශේෂයෙන් මත්ද්‍රව්‍ය නිවාරණය නැත්නම් මත්ද්‍රව්‍ය පාලනය සඳහා අපි ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. විශේෂයෙන් සැපයුම් ජාලය අඩාල කිරීම සඳහා මේ වෙනකොට ගත්ත ක්‍රියාමාර්ග සාර්ථක වෙලා තියෙනවා. හැම අවස්ථාවකම සතිපතා විශාල වශයෙන් මත්ද්‍රව්‍ය කිලෝ 7-800ක් තනකට අපිට හැකියාව ලැබුණා. පහුගිය දින කීපය පුරාම ඒ සැපුම් ජාලය අඩාල කිරීම එක පාර්ශ්වයකින් සිද්ධ කරනවා. ඒ සඳහා අපි විශේෂ ස්තුතියක් නාවක හමුදාවට මේ අවස්ථාවේ පුද කරන්න ඕන. පොලිස් විශේෂ කාර්ය බලකායට ඒ වගේම ශ්‍රී ලංකා පොලිසියට. ඒ කාර්යයන් ඉස්සෙවින් පවතිනවා. ඒ විතරක් නෙවෙයි මත්ද්‍රව්‍ය නැත්තම් නීති විරෝධී ආකාරයෙන් අත්පත් කරගන්නා වත්කම් අපි අක්‍රිය කරන්න කටයුතු කරමින් ඉන්නවා. ඊයේ දිනෙත් එවැනි කටයුත්තක් සිද්ධ කරා. ඒ ආකාරයෙන් මත්ද්‍රව්‍ය සැපයීමට අඩාල කිරීමට අදාළ සියලු ක්‍රියාමාර්ග අරන් තියෙනවා. ඒ සඳහා විමර්ශන ඒකක අපි ස්ථාපිත කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි විශේෂයෙන් මත්ද්‍රව්‍ය ඉල්ලුම අවම කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ දාලා තියෙනවා. ඒකේ ප්‍රධාන ප්‍රතිඵලය තමයි අපිට අවශ්‍යයි මේ රටේ ජනයා සියලු දෙනා දැනුවත් කරන්න. විශේෂයෙන් පාසල් පද්ධතිය, විශ්වවිද්‍යාල පද්ධතිය, පළාත් පාලන ආයතන, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන ආයතන, ආගමික සංස්ථාව මේ ඇතුළු සියලු දෙනා ඒකාබද්ධ කරගත්ත දැනුවත් කිරීමේ වැඩසටහන අපි සැලසුම් කරලා තියෙනවා. ඒ සඳහා මහජන ආරක්ෂක කමිටුව ග්‍රාමීය මට්ටමේ පිහිටවලා තියෙනවා. ප්‍රාදේශික කමිටුව ඉදිරියේදී පිහිටවනවා. දිස්ත්‍රික් කමිටුව පිහිටවනවා. ජාතික සභාව පිහිටෙව්වා. ඒ සඳහා විශේෂ කාර්යාලයක් අපි ආරම්භ කරනවා. මේක නිල ව්‍යුහයක් හැටියට අපි සකස් කරලා මත්ද්‍රව්‍ය සඳහා තියෙන ඉල්ලුම පුනරුත්ථාපන වැඩසටහන් ශක්තිමත් කරනවා. පුනරුත්ථාපන NDDCB යටතේ නැත්නම් අන්තරාය කර ඖෂධ පාලක ජාතික පාලක මණ්ඩලය යටතේ 4යි තියෙන පුනරුත්ථාපන මධ්‍යස්ථාන. අපි 25ක් පුනරුත්ථාපන මධ්‍යස්ථාන නිර්මාණය කරන්න. Honorable Anand Vijaypara, you have 2 more minutes of your allocated time. මේ රටේ තරුණ පරපුර මේ උවදුරින් මුදවා ගන්න අවශ්‍යයි. පාතාලයෝ මත්ද්‍රව්‍ය අපිට පාලනය කරන්න බෑ දඩුවම් දීලා විතරක්. ඒ හින්දා මේ රටේ සියලු ජනයාට අපි කියන්නේ ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපන වෙන්න අපි මේ මධ්‍යස්ථාන විවෘත කරනවා. ඉල්ලුම අඩු කරන්න අවශ්‍ය සියලු පියවරයන් ගන්නවා. ඒ සඳහා 2026 විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා. පුනරුත්ථාපන මධ්‍යස්ථාන 25ක් හැම දිස්ත්‍රික්කෙම ස්ථාපිත කරනවා. ඒ සඳහා බඳවා ගැනීම විශේෂයෙන් උපදේශකවරු විශේෂයෙන් කවුන්සලර්ස්ලා බඳවා ගැනීමේ කටයුතු මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම දැනුවත් කිරීම වැඩසටහන් මේ අවුරුද්දේ 6250ක් කරමින් ඉන්නවා. මේ වැඩසටහන් ප්‍රමාණය විශාල වශයෙන් වැඩි කරලා මේ මත්ද්‍රව්‍ය සඳහා තියෙන ඉල්ලුම සම්පූර්ණයෙන් ඉවත් කරන්න අපි කටයුතු කරනවා. එක පැත්තකින් සප්ලයි චේන් එක අඩාල කරන වගේම මත්ද්‍රව්‍ය සඳහා තියෙන ඩිමාන්ඩ් එක ක්‍රමක්‍රමයෙන් අඩාල කරලා මේ රටේ අනාගත පරපුර මත්ද්‍රව්‍යයෙන් ඉවත් කරලා මේ රට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සහිතව මිනිස්සුන්ට ජීවත් වෙන්න වටපිටාව හදලා දෙන පොරොන්දුව මේ සභාවට දෙනවා.